හෙලෝ ඔයාලට කොහොමද? ඔන්න අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. චුට්ටක් හරි දුකින් ඉන්නවා නම් එන්න මේ පැත්තට. ඔයාලට මම අද අලුත්ම රීඩින් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේකෙන් ඔයාට විශේෂ කරුණු කාරණා ටිකක් ඔයාගේ ජීවිතයට අදාළව දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අද අපි කතා කරන්නේ ඔයාගේ no contact partner ගැන. එහෙම නැත්නම් ඔයාව no contact දාලා තියෙන ඔයාගේ පාර්ට්නර්ගේ හිතේ මොනවද තියෙන්නේ? මෙයාගේ හිතේ තියෙන සැබෑ දේවල්, ඒ කියන්නේ 100%ක් මෙයාගේ හිතේ තියෙන දේ මොනවද කියලා බලන්න තමයි අද මේ රීඩින් එක අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට විශේෂයෙන්ම මේක පොදු රීඩින් එකක් වුණත් 100%ක් ඇකියුරේට් වෙනවා. ඔයා ඒක දන්නවා. ඉතින් මේ රීඩින් එක ඔයාට ඇකියුරේට් වෙන්නේ කොයි විදිහටද කියලා තව දුරටත් බැලුවොත් එහෙම ඔයා මේ වෙලාවේ මේ රීඩින් එක බලද්දී කාත් එක්ක හරි no contact ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා දුකෙන් වේදනාවෙන් ඉන්න කෙනෙක් නම්, ඒත් එක්කම ඔයා කෙනෙක් ගැන හිතමින් ඉන්න කෙනෙක් නම්, ඔයාට ඔයාගේ ජීවිතයේ ඉදිරිය ගැන ලොකු පැහැදිලිතාවයක් නැත්නම්, ඔයා කරන්න ඕන මොකක්ද කියන එක ඔයාට තාම තේරුමක් නැත්තම්, අරමුණක් නැත්තම්, ඔයාගේ පාර්ට්නර් ඔයාගෙන් ටිකක් දුරස් වෙලා ඈත් වෙලා ඔයත් එක්ක කතා නොකර no contact වගේ ඉන්නවා නම්, ඔයාව ගණන් ගන්න නැත්තම් ඔයාට ඔන්න මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා අහම්බෙන් හරි මගේ channel එකට ඇවිල්ලා මේ රීඩින් එක ක්ලික් කරලා මේ රීඩින් එක ඇතුළට ගිහිල්ලා මේ රීඩින් එක බලනවා කියන්නෙම ඔයාට මේක විශ්වයේ විසින් දෙන පණිවිඩයක් වගේ ඔයාට මේක දකින්න ලැබිලා ඔයාට මේකෙන් ගන්න දෙයක් තියෙනවා කියන එක. ඉතින් මේක ඔයාට එහෙම කෙනෙක් නම් බලන්න පුළුවන්. සහ මම පොඩි අසනීප තත්ත්වයකින් ඉන්නේ. මගේ වොයිස් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා. දිගටම රීඩින් එකත් එක්ක රැඳිලා ඉන්න. මේකට ලොකු කොන්දේසි නැහැ මේ රීඩින් එක. මේක දකින ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට තමයි මම අද කරන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි රීඩින් එකට යමු. ඔයාව no contact දාපු පුද්ගලයා විශේෂයෙන්ම ඔයාව රිද්දන්න උත්සාහයක් ගන්නවා කියලා මට මෙතන පේනවා. ඒත් එක්කම ඔයාව no contact දාපු පුද්ගලයා ඔයාව පොඩ්ඩක් බය කරන්න, රිද්දන්න, එහෙම නැත්නම් ඔයාව චුට්ටක් නොසන්සුන් කරන්න හදනවා වගේ කියලා පේනවා. එයා no contact ගිහිල්ලා. මේ කෙනා ඔයාගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න හදනවත් නෙවෙයි. නමුත් ඔයත් එක්ක සම්පූර්ණයෙන්ම ආයි සම්බන්ධය ඇති කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවත් නෙවෙයි. මේ කෙනා නිකන් තීරණයක් ගන්න බැරි තැනක හිර වෙලා වගේ ඉන්නවා කියලා මට පේනවා. සහ මේ කෙනා ගොඩාක් පැතිගෙන හිතන කෙනෙක්. ඒත් එක්කම හිත එහෙ මෙහෙ යන කෙනෙක්. මෙයා එක දෙයකින් හිත හදාගන්න තව දෙයකට ඉක්මනට මූව් වෙන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් විදිහට ඔයත් එක්ක හිතවත් වෙලා ඉඳලා ඊට පස්සේ යාගේ හිත හදාගන්න තව කෙනෙක් ගාවට බොරුවට හරි කතා කරන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගාව ඉඳලා කෙටි කාලයක් දැන් ඔයාගෙන් no contact වගේ ඉන්නකොට එයාට ආයි වෙන කෙනෙක් ගැන අදහස් පහළ වෙලා එයත් එක්කත් කතා කරලා එයත් එක්කත් හිතවත් වෙලා එතනිනුත් අයින් වෙලා ආයි වෙන තැනකට ගිහිල්ලා රිස්තීර නැති සම්බන්ධතාව හරි ඉක්මනට ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ කෙනා. එතකොට මේ වෙලාවේ මෙයා වටින් ගොඩින් හරි බලලා ඔයාව රිද්දන්න පුළුවන් නම් කොහෙන් හරි ඔයාට මේ එයාගේ පණිවිඩයක් යවන්න පුළුවන් නම් යාළුවෙගේ මාර්ගෙන් හරි ස්ටේටස් එකකින් හරි දාන ඔය ස්ටෝරි එකකින් හරි මොනවාකින් හරි ඔයාව රිද්දන්න පුළුවන් නම් අන්න ඒක ඔයාට පෙන්වන්න පුළුවන් නම් මෙයා ගොඩාක් කැමති. සමහර අවස්ථාවල ඔයාව රිද්දන්න හිතාගෙනම තමයි මේ no contact ඇවිල්ලා තියෙන්නේ මෙයා. ඔයාගෙන් සමහරට අර පලිගන්න හිතාගෙනම වගේ තමයි no contact ඇවිල්ලා තියෙන්නේ. ආදරයක් නැතුව නෙමෙයි ආදරේ තියෙනවා. ඔයා ස්ථීර සම්බන්ධතාවය කියලා හිතාගෙනත් ඉන්නවා. හැබැයි එහෙම වුණාට
අර එයාගේ හිත වෙනස් වෙන ගතියක් තියෙනවා හරි ඉක්මනට. අර තව තැනකින් තව තැනකට අර ගහින් ගහට වගේ මාරු වෙවි යන කෙනෙක්. එතකොට එයා ස්ථීර සම්බන්ධතා ගොඩනගා ගන්න නැහැ පිට ගිහින්. නමුත් ඒවා කෙටි සම්බන්ධතා තමන්ගේ හිත හදාගන්න මිනිස්සු විවිධ දේවල් කරනවානේ. එක්ක මත්පැන් වලට හුරු වෙනවා, එක්ක නැත්තම් සම්බන්ධතා ගොඩනගා ගන්නවා, එක්ක තවත් දේවල් කරනවා, ට්‍රැවල් කරනවා. මේ වගේ ගොඩක් දේවල් මිනිස්සු ජිම් යනවා. මේ වගේ හිත හදාගන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මේ පුද්ගලයා ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර් අර ස්ථීර අරමුණක් නැති කෙනෙක් නිසා ටිකක් හිත එහෙම යන චරිතයක් කියන එක මෙතෙන්දි කියන්න ඕන. ඒකත් එක්කම එයාට මොකක් හරි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. එක්ක ගෙදරින්, එක්ක යාළුවෙක්ගෙන්, එක්ක නැත්තම් කාගේ හරි හිතවතෙක්ගෙන් නිකන් ඔයා ගැන එක්ක වැරදි අදහසක් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ කාගේ හරි අතින් ඔයා ගැන වැරද්දක් කියලා තියෙනවා. එහෙම නැත්තම් ඔයා එච්චර එයාට ගැළපෙන්නේ නැහැ වගේ එකක් කවුරු හරි කියලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් නිසාත් එයා ටිකක් කලකිරීමකින් ඉන්නවා වගේ පේනවා. ඉතින් එයා බුද්ධිමත් පුද්ගලයෙක් නම් එයා මෙන්න මේ වගේ දේවල් වලට කිසිසේත්ම පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ඉතින් එයාටත් අර ඔයාගෙන් ටිකක් මිදිලා නිදහසේ ඉන්න ඕන හින්දා තමයි ඔයාව නෝ කන්ටැක්ට් දාලා මෙයා මේ විදිහට හැසිරෙන්නේ. දැන් මෙයා මෙයාගේ ජීවිතේ විඳිනවා, ඇවිදිනවා, කරනවා, ට්‍රැවල් කරනවා. මෙයා විරුද්ධ ලිංගිකයන් සමග කතා බහ කරනවා. ඉතින් මෙයා ටිකක් ෆන් එකේ මේ දවස්වල ඉන්නවා වගේ එකක් තමයි මට මෙතන පේන්නේ. ඔය මතක් වෙන්නේ නැතුව නෙවෙයි, ඔයාව මතක් වෙනවා. මතක් වුණාට අර ඔයා පස්සෙන් එනවට එයා ගොඩක් කැමති. ඔයාව පස්සෙන් ගෙන්න ගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. ඉතින් මෙයා ගොඩාක් එයාගේ පස්සෙන් ඇවිල්ලා ඔයාගේ වැරද්දක් නැති වුණත් ඔයා සමාව අරගෙන ඔයා නැවත කතා කරනවා නම් මෙයා ආයිත් කතා කරන්න ඉඩ තියෙනවා. නමුත් ඔයාගේ එහෙම වැරද්දක් නැතුව එහෙම පස්සෙන් යන එක, එහෙම නැත්තම් කාටවත් වැඳගෙන අර අපි කියන්නේ වැඳගෙන යනවා කියලා සමාව අරගෙන තමන් වැරද්දක් කරන්නේ නැත්නම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද? තමුන්ට කියලා ආත්මගරුත්වයක් කියලා එකක් තියෙනවනේ. ඒකත් එක්කම තමුන්ට ගොඩාක් ආදරය කරන මිනිස්සෙක් නම් තමුන්ව ඒ විදියට පස්සෙන් ගෙන්නගෙන රිද්දලා පාඩුවේ පැත්තකට දාලා දවස් ගණන් මාස ගණන් කතා නොකර ඉන්නේ නෑ නේද? ඉතින් ඒකින්ද ඒකත් හොඳට ඔලුවට අරගෙන රීඩින් එකේ ඉතුරු ටිකත් බලන්න. මේ ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර් විශේෂයෙන්ම ඔයාට ලොකුවට ගැළපෙන කෙනෙක් නෙවෙයි. මෙයත් එක්ක ඔයා ජීවිත කාලෙම හිටියොත් එහෙම ඔයාගේ හිත රිදීම් තමයි ගොඩක් දුරට වෙන්නේ. නමුත් ඔයාට මේ කෙනාව නැති කරගන්න බෑ නේද? ඔයාට මෙයා කෙරේ යම්කිසි ඇබ්බැහියක් තියෙනවා කියලා පේනවා. ඔයා ගොඩාක් ආදරේ මෙයාට. ඔයාට අර වෙන කෙනෙක් ගාවට හිත යන්නේ නැති තරම්. එහෙම හිත ගියත් ඔයාට ඉක්මනට ආයේ මෙයා ගාවට ඔය හිත දුවලා එනවා. නමුත් මෙයාගේ පැත්තෙන් බැලුවොත් මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. සම්පූර්ණම වෙනස් මිනිස්සෙක්. ඔයාගේ තියෙන අවංක බව එයාගේ නැහැ. ආදරයක් තියෙනවා. ඒක සමහර වෙලාවට ළඟ ඉන්න වෙලාවට මහ ගොඩක් පෙන්නනවා ඇති. ඒ දේවල් වලට ඔයාගේ හිත උණු වෙලා ඔයාට එයා ගැන ඒ පොඩි දෙයකින් ඔයා ගොඩක් සතුටු වෙලා එයා ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ අර බඩගින්නේ ඉන්න මිනිස්සෙක්ට කෑම උපරිමයටම දෙන්නෙත් නැහැ. මැරෙන්න යන්න දෙන්නෙත් නැහැ. මැරෙන්න යනකොට මොනවා හරි චුට්ටක් දීලා ආයි අර පණ ගන්නවා වගේ වැඩක් තමයි ඔය වාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර් කරන්නේ. ඔයාට ගොඩාක් ආදරේ දෙන්නෙත් නැහැ. ඔයාට ඉවත් වෙන්න දෙන්නෙත් නැහැ ඔය කරන දේවල් වලින්. ඔයාගේ මනස සහ ඔයාගේ සිතුවිලි ඇදලා බැඳලා තියා ගන්නවා මෙයා. මැරෙන්න දෙන්නෙත් නැහැ. අර නිකන් ඒ කියන්නේ මේක නැති වෙන්න දෙන්නෙත් නැහැ. නැති වෙන්න යනකොට කොහෙන් හරි ඉඳලා මොනවා හරි දෙයක් ඉස්මතු කරලා ඔයාට පෙන්නනවා. එයාගේ ආදරේ චුට්ටක් දීලා බලනවා. ඊට පස්සේ ඔයා ගොඩක් ආදරේ නිසා එයාට ඇබ්බැහි වෙලා ඉන්න නිසා ඔයා එයාට නැවත පිස්සුවෙන් වගේ ලං වෙලා ආදරේ කරගෙන යනවා. එයාගේ පොඩි දෙයකට පවා. ඉතින්
මේ වෙලාවේ කියන්න තියෙන්නේ මේ මිනිස්සයා ගොඩාක් ඒ කියන්නේ තමන් ගැන හිතන ආත්මාර්ථකාමී කෙනෙක්. මෙයා ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් එයා එයාගේ ජීවිතයේ ඔයාට මුල් තැනක් දෙන්නේ නැහැ කියන එක තමයි මට පෙන්වන්නේ. මොකද ඔයා ඇවිල්ලා එයාගේ එක්තරා එක ඔප්ෂන් එකක් විතරයි. එයාට විවිධ පාරවල් තියෙනවා, විවිධ ඔප්ෂන්ස් තියෙනවා. ඔයා එක ඔප්ෂන් එකක් විතරයි. ඉතින් ඒක නිසා බොහොම පරිස්සමෙන් ජීවිතේ ඉස්සරහට ගත කරනකොට මෙයා නැවත ඔයාට කතා කරන්න ඉඩ තියෙනවා. ඔය යා කතා කරන කිහිප දෙනා ටිකක් ඩිස්මිස් වුණාම එහෙම නැත්නම් අර අපි කියන්නේ පොඩක් එහෙට මෙහෙට ගියාම එයාට ආයි තදින්ම ඔයාව එක වෙලාවක මතක් වුණොත් ආයි කතා කරන්න ඉඩ තියෙනවා. හැබැයි මෙයා බලන් ඉන්නවා ඔයා වැඳගෙන පස්සෙන් ඇවිල්ලා සමාව අරගෙන කතා කරයි කියලා. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා එහෙම පස්සෙන් ගිහින් කතා කරනවද නැත්නම් මම මගේ පාඩුවේ ඉඳගෙන මගේ ජීවිතේ ග්‍රෝ කරගන්න මොනවා හරි වැඩක් කරනවද කියන එක ඔයා තීරණය කරන්න. එයා එයාගේ නිදහස භුක්ති විඳින්මින් සතුටින් ඉන්නවා නම් ඇයි ඔයා දුකෙන් එයා ගැන හිත හිත අඬ ඉන්නේ? ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ජිම් එකකට ගිහිල්ලා ඔයාගේ ශරීරය හදාගන්න, ශරීර ශක්තිය වර්ධනය කරගන්න. ඒත් එක්කම මොනවා හරි අලුත් විලාසිතා ටිකක් කරන්න. මේ විදිහට ඔයාගේ ජීවිතය හදාගන්න දේවල් ඔයා කරන්න. එතකොට ඔය වැඩක් නැති මිනිස්සු, ඔයාව රිද්දපු මිනිස්සු ඔයා ගාවට නිකම්ම ඇදිලා ඒවි. ඉතින් මේ ටික තමයි ඔයාට කියන්න තියෙන්නේ. මේ රීඩින් එකෙන් අපි රීඩින් එක අවසන් කරන්න තමයි හදන්නේ. මේක පොදු රීඩින් එකක්, ප්‍රයිවට් රීඩින් එකක් ඕනේ නම් අපට WhatsApp හරහා කෝල්ස් ගන්න එපා. මැසේජ් එකක් දාලා විස්තර අහන්න, මම විස්තර දෙන්නම්. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් සතුටින් ඉන්න.